අන්තවාදී පිරිස් විසින් සභාවේ දූත මෙහෙවරට සභාවේ ධර්ම ප්‍රචාරයට බාධා කරන තැන්වල රාජ්‍ය අනුග්‍රහයනුත් එවැනි යුද්ධ ප්‍රකාශ වෙලා තියෙනවා. යුරෝපයෙන් ආපු කණ්ඩායමක් මේ කියන කාර්මේල් කඳු වැටිය ආක්‍රමණය කරනවා. කාර්මේල් කන්ද කාර්මේල් දේවමාතාවන් වහන්සේගේ කන්ද බවට පත් වෙනවා. කාර්මේල් දේවමාතාවන්ගේ පිහිට ආශිර්වාදයේ සමග ඔබ සැමට ජේසු පිහිටයි. අද අපි එක් වී සිටින්නේ මේ කතාංග මාලාවේ තුන්වෙනි කතාංගයත් සමගයි. ඉතින් මීට පෙර අපි කළෙම කතාංග නරඹා නැත්නම් ඒව නරඹන්නට ආරාධනා කර සිටිනවා. ඉතින් අපගේ YouTube channel එකට යන්න මේ සියලු කතාංග ඔබට නැරඹිය හැකි. ඒ සමගම ඒ subscribe කරන්න අන් අය සමග බෙදා ගැනීමටත් ආරාධනා කරනවා. ඉතින් තුන්වෙනි කතාංගයේ සඳහාත් අපි පැමිණ සිටින්නේ හලාවත කාර්මේල් ආසන දෙව්මැදුරට. අදත් අප සමග එකතු වී සිටිනවා මේ දැනුම් සම්භාරය බෙදා ගැනීමට අප දේවස්ථානයේ ගරුණීය මුවාණන් ගරු ඇලෙක්ස් නිලන්ත පියතුමා. පියතුමිනි ජේසු පිහිටයි. ජේසු පිහිටයි. පියතුමිනි කාර්මේල් කියන නම අපිට ගොඩාක් සමීපයි සහ අපිට ගොඩක් ළඟයි. මට දැනගන්නට කැමතියි පියතුමිනි මේ කාර්මේල් කියන නම මම අහලා තියෙනවා කාර්මේල් කඳු වැටිය පිළිබඳව. ඊට අමතරව මේ කාර්මේල් කියන නමට බයිබලීය පසුබිමක් තියනවද? ඒහා බැඳුණු බයිබලීය ඉගැන්වීමක් තියනවද පියතුමිනි? බොහොම හොඳයි. අද අපේ මේ කතාබහට පාත්‍ර වන කාර්මේල් කියන මේ වචනය සහ මේ නමින් අපි කතා කරන මේ කන්ද සුවිශේෂී කන්දක්. කාර්මේල් කියන කන්දේ වචනාර්ථය ගත්තොත් එය දෙවියන් වහන්සේගේ මිදිවත්ත කියන අදහසයි තේරුම. ඊට අමතරව මේ කාර්මේල් කන්ද පිහිටා තිබෙන්නේ ඊශ්‍රායලයේ උතුරු ඊශ්‍රායලයේ මධ්‍යධරණී මුහුදට නැගෙනහිර පැත්තෙන් ඒ කඳු වැටිය ඊටමත් ආරවත් කඳු වැටියක් කියලා බයිබලයේම ශුද්ධ ලියවිල්ලෙම සඳහන් වෙනවා. විශේෂයෙන්ම යසායා දිවස් ප්‍රසාදිවරයාගේ පොතේ කියනවා මේක සාරවත් කඳු වැටියක් කියන එක. එතකොට මේ කාර්මේල් කියන කන්ද සුවිශේෂී චරිතයක් එක්ක බැඳෙනවා බයිබලේ. එලියා කියන දිවස් ප්‍රසාදිවරයා එක්ක. ඒ එලියා කියන දිවස් ප්‍රසාදිවරයා පිළිබඳව කාර්මේල් කන්ද සම්බන්ධ මේ කතාව ගොඩ නැගෙන්නේ ශුද්ධ බයිබලයේ පුරාණ ගිවිසුමේ එක රාජාවලිය පොතේ 18 වෙනි පරිච්ඡේදයේ. එතකොට ඊටාම ලස්සන සිදුවීමක්. ලස්සනයි කිව්වට ඒක ඇත්තටම ලස්සනයි කියනකට වඩා ඊටාම ගැඹුරු අධ්‍යාත්මික පණිවිඩයක් ගෙන සිදුවීමක්. ඒකේ තියෙනවා ඊශ්‍රායලයේ ඒ කාලේ පාලනය කරන ආහාබ් කියන රජුරුවෝ විදේශික බිරිඳක් එයාගේ අගබිසව කරගන්නවා ජෙසබෙල් කියලා. ඇය නපුරු රැජිනක්, නපුරු බිසවක්. ඇය ඊශ්‍රායල් වරුන්ගේ ඒක දේවවාදී විශ්වාසයට අභියෝග කරන නපුරු බිසවක්. මේ ආහාබ් රජුරුවෝ මේ බිසවටත් බයයි. ඇයගේ පෙළඹවීමට බයයි. ඇය විදේශික බිසවක් වන නිසාම ඇය ඊශ්‍රායලයට වැඩිපුර බොරු දෙවිවරුන්ගේ සහ බාල් දෙවිවරුන්ගේ සහ විවිධ දෙවි දේවතාවුන්ට වැඳුම් පිඳුම් කරන පුංචි පුංචි දේවාල හදන්න පටන් ගන්නවා. එතකොට මේ දේවාල වලින් වැඩිපුර ප්‍රවර්ධනය කරන්නේ බාල් වන්දනාව, බොරු දේව වන්දනාව. ශුද්ධ බයිබලයට අනුව ඒක දේවවාදී විශ්වාසයට අභියෝග කරන මේ බහුදේවවාදී බොරු දේව වන්දනාව ප්‍රවර්ධනය කරපු රැජිනක් තමයි ජෙසබෙල් කියලා කියන්නේ. එතකොට මේ ජෙසබෙල් කියන රැජින ඒ බොරු දේව වන්දනාව ප්‍රවර්ධනය කරන්න එයාට උදව්වට බොරු දිවැසිවරුත් 450ක් සූදානම් කරගෙන ඉන්නවා. අපි දන්නවා ඒ වගේ බොරුවක් ප්‍රවර්ධනය කරන්න බොරුවක් කියන්න තව බොරු කාර්යය බොරු කියන අය ගොඩක් ඕන වෙනවා. ඒතර මේ රැජින ජෙසබෙල් කියන රැජින ඒ වගේ ප්‍රවර්ධනයක් කරනවා
ඒ වැරදි වන්දනාව, වැරදි බොරු දේව වන්දනාව, බාල් වන්දනාව ප්‍රවර්ධනය කරන්න, ඒ ගැන දේශන කරන්න, ඒ ගැන මිනිස්සුන්ට කතා කරන්න මේ බොරු දෙවිසිවරුන්ව පොළඹවනවා. නමුත් මේ කාලේ රටේ ලොකු සාගතයක්, නියඟයක් ඇති වෙනවා. එතකොට මේ නියඟය හමාර කරන්න නම් දෙවියන් වහන්සේට වඩා මේ බාල් දෙවිවරුන්ට ඒක කරන්න පුළුවන් කියලා මේ බාල් දෙවිවරු එලියා දිවස් ප්‍රසාදිවරයටයි ඊශ්‍රායලයේ එකම දෙවියන් වහන්සේව විශ්වාස කරපු ජනතාවටයි අභියෝග කරනවා. නමුත් ඒ අභියෝගයට ප්‍රති අභියෝගයක් එල්ල කරනවා එලියා දිවස් ප්‍රසාදිවරයා. එහෙනම් අපි ඔක්කොම මේ කියන කාර්මේල් කන්දට එමු. මේ කාර්මේල් කන්දෙදී අපි දකිමු හරියටම කවුද සැබෑ දෙවියන් වහන්සේ කියලා. සැබෑ දෙවියෝ කවුද කියලා. ඒ නිසා එලියා දිවස් ප්‍රසාදිවරයා යෝජනා කරනවා මේ බොරු දිවැසිවරු 450 දෙනාට කාර්මේල් කඳු වැටියේ මේ කියන නියඟය සහ මේ ප්‍රදේශයේ පුරා පැතිර යන මේ වසංගතය, සාගතය, නියඟය හමාර කරන්න අපි එක එක්කෙනා අපි අදහනවා කියලා විශ්වාස කරනවා කියලා කියන දෙවියන් වහන්සේගේ බලය අත්දකිමු කියලා. ඒ අනුව මේ කාර්මේල් කඳු වැටියට මේ බොරු දිවැසිවරු 450 දෙනක් වෙනවා. එලියා දිවැසිවරයෙක් වෙනවා. දැන් මේක බලාගෙන ඉන්න විශාල සෙනගකුත් ඉන්නවා. එතකොට ඒ දිවැසිවරයා යෝජනා කරනවා මේ කඳු මුදුනේ අපි පූජාසනයක් ඉදි කරමු. මේ පූජාසනය මත දර අඩුක් කරලා සූදානම් කරලා අපි මේ යාග පූජාවක් ඔප්පු කරමු. එතකොට මේ යාග පූජාව ඔප්පු කරන මේ දරසෑයට ඔබගේ දෙවියන්ට පුළුවන් නම් ඔබ යාඥා කරලා ඒ දෙවියන්ට කතා කරලා ඔබගේ දෙවියන්ට පුළුවන් නම් මේ සෑය මත මේ දර මත ඔබගේ දෙවියෝ ගිනි ජාලාවක් එව්වොතින් ඒ ගින්නෙන් මේ දවන යාගය ඔප්පු කරන්න පුළුවන් කියනවා නම් පරාජය බාර ගන්නවා කියලා අභියෝගයක් කරනවා එලියා දිවැස්වරයා. එතකොට දැන් ඔන්න සියල්ල සූදානම් කරලා දැන් එලියා දිවැස්වරයා අභියෝගය දෙනවා බාර දෙනවා මේ කියන බොරු දිවැසිවරු 450 දෙනාට. ඒ අයට පුළුවන් උපරිමෙන් උදේ ඉඳන් මත්දහන වෙනකන් කෑ ගගහ මොර ගගහ විවිධ භාෂාවලින් එයාලා අඬමින් වැළපෙමින් එයාලගේ බාල් දෙවියන්ට කතා කරනවා මේ දර මත ගිනි ජාලාවක් එවන්න කියලා. නමුත් කිසිම ගිනි ජාලාවක් තියා කිසිම ගිනි පුපුරක්වත් පේන තෙක් මානෙක නැහැ. එලියා දිවැස්වරයා මේ අභියෝගය බාර දෙද්දි කියනවා ඔබගේ දරසෑයට ඔබ යටින් ගිනි තියන්න බෑ. ඔබේ දෙවියෝ තමයි මේ දරසෑය මේ පූජාව දවන යාග පූජාවට ගින්දර එවන්න ඕන ඉහළ අහසේ සිට. එතකොට මේ අභියෝගය මේ අය බාර ගන්නවා. දැන් ඔන්න දරසෑය සූදානම් කර තිබෙනවා. නමුත් මේ අය යාඥා කරනවා, මේ අය යාතිකා කරනවා, මේ අය ඒ බාල් දේවතාවෙනී කියලා කෑගසා ඔවුන් ඒ තිබුණු පූජාසනයේ වටේට නටනටා ඇවිදිනවා. ඒ විතරක් නෙමෙයි ඒ අය ඒ බාල් දෙවියන්ගේ නාමයෙන් උදේ ඉඳන් ඉර මුදුන් වෙනකන් ඒ අය යාඥා කරනවා. නමුත් කිසිම හඬක්වත් උත්තරයක්වත් එන්නේ නැහැ. එතකොට ඉරු මුදුන් වෙන වෙලාවේදී එලියා දිවැස්වරයා කියනවා මේ අයට කවටකම් කරමින් කියනවා. මේ බොරු දිවැසිවරුන්ට කියනවා තවත් හයියෙන් කෑ ගහන්න සමහර විට ඔබ කියන දේ ඒ බාල් දෙවියන්ට ඇහෙන්නේ නැතුව ඇති. ඒ හින්දා කෑ මොර ගසමින් කියන්න සමහර විට එයා නිදාගෙන ඇති. එයා නිින්දෙන් අවදි වෙලා ඔබට උදව් කරයි. හැබැයි ඔබ ඒ දෙවියන්ව පුබුදුවන්න ඇහැරවන්න ඕන ඇති. ඒ හින්දා තවත් අයියෙන් කෑ ගහන්න කියලා කියනවා. නමුත් මේ අය මොකද කරන්නේ? ඒ අය පරාජයටපත් වෙගෙන එනකොට ඒ අයගේ සිරිත තමයි එයා ශරීරේ කපා ගන්නවා. මේ බොරු දිවැසිවරු තමන්ගේ ශරීරේ කපා ගන්නවා ලේ එනතුරු. ඊට පස්සේ මත්දහන වෙනකොනුත් ඊට පස්සේ හැන්දෑ වෙනකොනුත් බලනවා නිකන්
ඒ අය මානසික වියරුවකින් වගේ මානසික ව්‍යාධියකින් වගේ ඔළුව අවුල් වෙලා වගේ කියවන්න පටන් ගන්නවා. ඊට පස්සේ එලියා මේ ඔක්කොටම ළඟට එන්න කියලා කියනවා. දැන් මේකෙන් හොඳටම පැහැදිලි වෙනවා දෙවියන් වහන්සේ හැර කිසිම දෙවි කෙනෙක් නැහැ කියන එක. ඒ නිසා එලියා දිවස් ප්‍රසාදිවරයා තමන්ගේ පැත්තට අභියෝගය අරගෙන කියනවා මං ඔබට ඔප්පු කරලා පෙන්නනවා ඊශ්‍රායෙල්හි දෙවියන් වහන්සේ කොතරම් බලගතු දෙවි කෙනෙක්ද කියලා. ඒ නිසා මේ එලියා දිවස් ප්‍රසාදිවරයා මේ බොරු දිවැසිවරුන්ට කියනවා ඔබ මම ඉදිකර ඇති මේ පූජාසනය ගැන ඔබට සැකයක් තිබේ නම් මේ දර කෑලි වතුරේ පොඟවන්න. මේ වියලි දර කෑලි පොඟවන්න. ඔබට අවශ්‍ය නම් මේ දරසෑය වටේ දිය අගලකුත් හදන්න. එහෙම කරලා වතුර පුරවලා ඊට පස්සේ මට මේ අභියෝගය දෙන්න මම ඒ දෙවියන් වහන්සේට යාඥා කරනවා සැබෑව එකම දෙවියන් වහන්සේට ඒ දෙවියන් වහන්සේ මේ පූජාසනයේ මතට ගිනියවනවා කියලා. ඉතින් එලියා දිවස් ප්‍රසාදිවරයා මේ විදියට ඒ පූජාසනයේ සූදානම් කරගෙන දෙවියන් වහන්සේ දෙසට හැරී මේ දෙවියන් වහන්සේට යාතිකා කරනවා මේ පූජාසනයේ මත ගිනියවන්න කියලා. එතකොට එලියා දිවස් ප්‍රසාදිවරයා මේක කරන්නේ මේ ජනතාව වෙනුවෙන් නිවැරදි දේ කළ යුතු දිවැසිවරයෙක් හැටියට. ඊට පස්සේ මේ කියන යාඥාව අවසානයේ දෙවියන් වහන්සේ වෙතින් ගිනි ජාලාවක් බැහැලා ඇවිල්ලා මේ දරයි ගලුයි දූලි මේ සියලු වතුරයි මේ සියල්ල වේලලා මුළු සෙනගම එය බලා සිටිද්දී මේ ගිනි ජාලාව මේ පූජාසනයේ මත ඇවිලෙනවා. අන්න එතකොට මේ ජනතාව ඔක්කොම මුණින් තලා වැටිලා දෙවියන් වහන්සේගේ සත්‍ය දෙවියන් වහන්සේ සැබෑව එකම දෙවියන් වහන්සේගේ බලය අත්දකිනවා. එතකොට මේ කාර්මේල් කන්ද බොරු දිවැසිවරුන්ගේ බොරුව පරාජය කරපු නපුරේ බලය පරාජය කරපු සැබෑ වූ සත්‍ය විශ්වාසයට පටහැනි නපුරේ බලවේග පරාජය කරපු උතුම් කඳු මුදුනක්. සුවිශේෂී කඳු මුදුනක්. ඒ නිසා ශුද්ධ බයිබලයේ තුල කාර්මේල් කන්ද එවැනි මහා සුවිශේෂී දෙවියන් වහන්සේගේ බලගතු වැඩ සිටීමත් දෙවියන් වහන්සේගේ බලගතු හස්තේ ක්‍රියාවත් දෙවියන් වහන්සේගේ නේත්‍රයන් යොමු වී තිබුණු තැනක් ඇටියටයි පිළිගන්නේ. පියතුමනි මම අහලා තියෙනවා මේ කාර්මෙල් කන්ද අපිට අහන්න දකින්න ලැබෙනවා කාර්මෙල් නිකාය. මේ නිකාය සමග සම්බන්ධයි කියලා මම පොඩි දැනුවත් වීමක් තියෙනවා පියතුමනි. මේ සම්බන්ධව ඔබ වහන්සේගේ මතය කොහොමද පියතුමනි? ඇත්තටම අර බයිබලීය පසුබිමෙන් පස්සේ සභා ඉතිහාසයේ කතෝලික සභා ඉතිහාසයේ කාර්මෙල් කන්ද වෙත නැවත අවධානය යොමු වෙන්නේ මේ ශුද්ධෝදේශයේ ඔය කාර්මෙල් කන්ද ආශ්‍රිතව තාපසවරු 13 වන සියවසේ ජීවත් වුණා කියලා සභා ඉතිහාසය අපිට කියනවා. එතකොට Brothers of the Mount Carmel කියලා ඒ අය ඒ කියන්නේ කාර්මෙල් කන්දේ සහෝදරතුමන්ලා සහෝදරවරු කියලා ඒ අය විසින්ම එකමුතුව ගොඩනගාගත්තු පැවිදි හවුලක්. එතකොට මේ පැවිදි හවුල කාර්මෙල් කඳුමුදුන ආශ්‍රිතව ගොඩනැගෙන්නේ අර එලියා දිවස් ප්‍රසාදිවරයාගේ ආත්මීක ගුරුහරුකම් ලැබීමේ පසුබිම තුලයි. ඒ අයගේ ආත්මීක ගුරුවරයෙක් හැටියට එලියා දිවස් ප්‍රසාදිවරයාව සලකනවා. එලියා දිවස් ප්‍රසාදිවරයා මේ කාර්මෙල් කඳුමුදුනේ පෙළහර පාපු දිවසිවරයෙක් හැටියට දෙවියන් වහන්සේගේ බලගතු හස්තය දෙවියන් වහන්සේගේ බලගතු ක්‍රියා අත්දැකපු දිවසිවරයෙක් හැටියට අධර්මයට විරුද්ධව අයහපතට විරුද්ධව නපුරට විරුද්ධව කරපු සටන ජයගත්තා වාගේ ඒ අඩිපාරේ යන සහෝදරතුමන්ලා කණ්ඩායමක් හැටියට තමයි මේ පැවිදි හවුල පටන් ගන්න. හැබැයි මේ විදියට 13 වන සියවසේ මේ පැවිදි හවුල සුද්ධෝ දේශයේ කාර්මෙල් කන්ද ආශ්‍රිතව ගොඩනැගීගෙන තිබෙන කාලේ
යුරෝපාකරයේ කුරුස යුද්ධ ආරම්භ වෙච්ච කාලේ එතකොට කුරුස යුද්ධ සභාව කතෝලික සභාවත් කුරුස යුද්ධ වලට සම්බන්ධ වෙනවා. ඒ කියන්නේ අසත්‍ය සහ අධර්මයට එරෙහිව යුද්ධයක් හැටියට තමයි කුරුස යුද්ධ ව්‍යාප්ත වෙන්නේ. නමුත් ඒක පස්සේ අපිට පේනවා ජාතීන් සහ ආගම් අතර යුද්ධයක් බවට පත් වෙනවා. ඒ වගේම අනිත් පැත්තෙන් අන්තවාදී පිරිස් විසින් සභාවේ දූත මෙහෙවරට සභාවේ ධර්ම ප්‍රචාරයට බාධා කරන තැන්වල මේ කියන බලය යොදා ඒ මර්ධනය කිරීමට රාජ්‍ය අනුග්‍රහයනුත් එවැනි යුද්ධ ප්‍රකාශ වෙලා තියෙනවා. එතකොට මේ කියන 13 වන සියවසේ සැරසීනවරු කියලා යුරෝපයෙන් ආපු කණ්ඩායමක් මේ කියන කාර්මේල් කඳු වැටිය ආක්‍රමණය කරනවා. ඒ අය අන්තවාදී මුස්ලිම් කණ්ඩායමක්. ඒ අය විසින් මේ කියන කාර්මේල් කන්ද ආක්‍රමණය කරනවා. කාර්මේල් කන්ද ආක්‍රමණය කරපුවාම මේ අර කියපු Brothers of the Mount Carmel කියන ඒ කියන්නේ කඳු මුදුනේ කාර්මේල් කඳු මුදුනේ සහෝදරතුමන්ලා කියන මේ පැවිදි නිකායට මේ කාර්මේල් කන්ද අතහැරලා යන්න වෙනවා. යුරෝපයටම තමයි යන්න වෙන්නේ. එතකොට කාර්මේල් පැවිදි නිකායේ ඉතිහාස පොත්වල සඳහන් වෙනවා 13 වන සියවසේ මේ කියන පීඩණය මැද්දේ එක්තරා තාපසතුමෙක් මේ කාර්මේල් නිකායේම තාපසතුමෙක් දේවමාතාන් වහන්සේගෙන් විශේෂ වරයක් ඉල්ලනවා මැදිහත් වීමේ වරයක් ඉල්ලනවා අපිව මේ කියන පීඩණයෙන් බේරලා දෙන්න කියලා. ඒ අනුව සයිමන් ද ස්ටොක් කියන මේ සාන්තුවරයා ඒ තාපසතුමා කාර්මේල් කඳු මුදුනේ සිටම දේවමාතාන් වහන්සේට විශේෂයෙන් යාඥා කරනවා මේ නපුරෙන් අපිව බේරන්න. එදා එලියා දිවස් ප්‍රසාදිවරයා බොරු දිවැසිවරුන්ගේ බොරු දෙවිවරුන්ගේ බලය පරාජය කරන සත්‍ය සැබෑ දෙවියන් වහන්සේගේ විශ්වාසය මේ කාර්මේල් කඳුමුදුනේදී ඔප්පු කළා වගේ මේ කියන භයංකර නපුරු සතුරාගෙන් මේ පැවිදි හවුලත් මේ කඳුමුදුනත් මේ දේශයත් බේරලා දෙන්න කියලා මේ සයිමන් ද ස්ටොක් කියන තාපසතුමා යාඥා කරනවා. ඔහු යාඥා කරමින් ඉද්දි ගැඹුරු යාඥාවේදී දර්ශනයක් දකිනවා. ඒ දර්ශනය අනුව දේවමාතාවන් වහන්සේ ජේසු බිලිඳානන්වත් තුරුළු කරගෙන එක අතකින් අනෙක් අතෙන් මේ කියන කාර්මේල් සලු ධාතුව මේ සයිමන් ද ස්ටොක්තුමාට ප්‍රදානය කරනවා. එතකොට මේ සයිමන් ද ස්ටොක්තුමා අහනවා මොකක්ද මේකේ තේරුම කියලා. අපි ඉංග්‍රීසි භාෂාවෙන් කියන්නේ කාමලයිට් ස්කැපියුල කියන එක. ඒ කියන්නේ මේ ස්කැපියුල කියලා කියන්නේ ඇත්තටම මේ උර පළඳනාව. උරහිස් පළඳනාව. එතකොට ඒ කාර්මේල් සලු ධාතුව නැත්තම් ස්කැපියුල එක මේ හිසෙන් උරහිස් දෙපැත්තට වැටෙන විදියට පළඳින්නට පුළුවන් පළඳනාවක්. එතකොට මේ කාර්මේල් සලු ධාතුව දේවමාතාන් වහන්සේ විසින් කාර්මේල් කඳුමුදුනේදී සයිමන් ද ස්ටොක්තුමාට ප්‍රදානය කරපු නිසා කාර්මේල් කන්ද කාර්මේල් දේවමාතාවන් වහන්සේගේ කන්ද බවට පත් වෙනවා. ඒ වගේම කාර්මේල් පැවිදි නිකායේ සයිමන් ද ස්ටොක්තුමාට එය දුන්නු නිසා කාර්මේල් පැවිදි නිකාය කාර්මේල් දේවමාතාන් වහන්සේට විශේෂ භක්තියක් ඇති පැවිදි නිකායක් බවට පත් වෙනවා. ඒ වගේම තමයි මේට පෙර සුද්ධ බයිබලයට අනුව සාරවත් දෙවියන් වහන්සේගේ මිදිවත්ත කියලා කියපු මේ කාර්මේල් කන්ද අර කියන නපුරු බොරු දිවැසිවරුන්ගේ බලය පරාජය කරපු එලියා දිවස් ප්‍රසාදිවරයාගේ මග යන අනුගාමික තාපසවරුන්ගේ ජීවිත ක්‍රමය නිසා නපුරට එරෙහිව සටන් කරන බලය ප්‍රකාශ කරන තැනක් වගේම කාර්මේල් සලු ධාතුවත් මේ කියන අරගලයට මේ කියන සටනට ආත්මික සටනට සම්බන්ධ වෙනවා. කොහොමද සම්බන්ධ වෙන්නේ? මේ සයිමන් ද ස්ටොක්තුමාට මේ කියන සලු ධාතුව දෙනකොට දේවමාතාන් වහන්සේ කියනවා ඔබ සහ මේ පැවිදි හවුලේ අය හෝ
ඕනම කෙනෙක් මේ සලු ධාතුව පළඳින්නේද ඔහුව මම මරණ මංචකයේදී වුවත් ආත්මික සතුරන්ගෙන් බේර ගන්නවා කියලා. මේ ගැලවීමේ සලකුණක් හැටියටත් ඒ වගේම එය සාමයේ පොරොන්දුවක් හැටියටත් අනතුරේදී පලියක් හැටියටත් පළඳින්න කියනවා. ගැලවීමේ සලකුණක් සාමයේ පොරොන්දුවක්. ඒ කියන්නේ සාමයේ උදාවීමට මේ පසුබිම අපි තේරුම් ගනිමු. අර කියන අන්තවාදීන් විසින් මේ කියන කාර්මේල් කන්ද සහ ඒ පරිසරය ආක්‍රමණය කරපු වටපිටාව ඒ කියන්නේ මේ සලු ධාතුව පැලඳුවොත් ඔබට සාමය උදා වෙනවා. ඒ වගේම මේ ඔබේ ආත්මය සහ නපුරෙන් ඔබව ගලවනවා. ආත්මයේ නපුරු සටනෙන් ඔබව ගලව ගන්නවා. ඒ විතරක් නෙමෙයි අනතුරේදී ඔබට පළඳින පලිහක් බවට පත් වෙනවා. එතකොට මේ කියන පිළිවෙලට කාර්මේල් කන්දෙදී මේ කාර්මේල් සලු ධාතුව ප්‍රදානය කරපු නිසා ඒ සලු ධාතු බැතිය පසු කාලෙක චිත්‍රවලට සිතුවම් කලාවට අපි කියනවා ඒකට අයිකොනෝග්‍රැෆි කියලා. අයිකන්ස් ඒ කියන්නේ අයිකන් කියලා කියන්නේ සිතුවම්. ඒ සිතුවම් වලට නැගෙනවා. ඊට අමතරව ප්‍රතිමාවලට නිර්මාණය කරන්න පටන් ගන්නවා. ඒ ප්‍රතිමා නිර්මාණය කරන තැන්වලදී අපි දකිනවා ජේසු බිලිඳානන් රැගත් දේවමාතාවන් වහන්සේ එක අතකින් සයිමන් ද ස්ටොක්තුමාට මේ සලු ධාතුව ප්‍රදානය කරනවා. අදටත් ශුද්ධෝදේශයේ හයිෆා කියන නුවර කාර්මේල් කන්දේ ප්‍රධාන පූජාසනයට ඉහළින් ඔය කියන කාර්මේල් සලු ධාතුව ප්‍රදානය කරන ඒ ප්‍රතිමාවක් ඊටාම අලංකාර දර්ශනීය ප්‍රතිමාවක් තිබෙනවා. අපි මේ ජුබිලි වසරට සමගාමීව සූදානම් වෙනවා එවැනි සෝභමාන මිනිසුන්ගේ හදවත් මේ කියන ආත්මික ප්‍රබෝධයට එකතු කරන්න පුළුවන් ඇතුල් කරන්න පුළුවන් විදිහේ ප්‍රතිමාවක් අප දෙව්මැදුරෙත් හලාවත පරිශුද්ධ කාර්මේල් දේවමාතා දෙව්මැදුරෙත් තැන්පත් කරන්න බලාපොරොත්තු වෙනවා. පියතුමිනි අපි කලින් කතාංගවල කතා කරා හලාවත කාර්මේල් ආසන දෙව්මැදුරට මේ ප්‍රතිමාව වැඩමවපු විදිය ගැන සහ එහි ඉතිහාසය කොහොමද මේකේ කතාව දිගහැරුණේ ඒ කාන්තාවකට මෙම ප්‍රතිරූපය සම්මුඛ වීම මේ හැමදේම අපි කතා කරා. එතකොට මේ ප්‍රතිමාව කාර්මේල් දේවමාතාවගේ ප්‍රතිමාව කියලා හඳුනාගත්තේ කොහොමද? නැත්නම් ඒ පිළිබඳ මොකක් හරි ඉතිහාස කතාවක් තිබෙනවද පියතුමිනි? මොකක්ද ඒ ගැන ඔබ වහන්සේගේ අදහස? ඇත්තටම කියන්න ඕන මේ ප්‍රතිමා සහ ජනතාවගේ භක්තිය එක්ක සම්බන්ධ වෙන බොහෝ කතන්දර හුදු ජනප්‍රවාදයේ කතන්දර පමණක් නෙවෙයි. මා මීට පෙරත් ප්‍රකාශ කළා මේ විශ්වාසය පිළිබඳ කතන්දර. මිනිස්සුන්ගේ විශ්වාසයේ අත්දැකීම් එක්ක යන කතන්දර. ඒතර විශ්වාසයේ අත්දැකීම් එක්ක යන කතන්දරයක් හැමතිස්සෙම මිනිස්සුන්ගේ ඇතුළාන්තයේ ඇති ස්වභාවයන් එක්ක මුසු වෙලා තමයි ගොඩ නැගෙන්නේ. ඒ අනුව අපිට පැහැදිලි විශ්වාසයේ කතන්දරවලට අතිශයෝක්තිත් එකතු වෙන්න පුළුවන්. ජනප්‍රවාදයේ කතන්දරවලට අතිශයෝක්ති එකතු වෙන්න පුළුවන්. නමුත් මම ඔබට පැහැදිලිව කියනවා මම මේ පිළිබඳව ගවේෂණය කරගෙන යනකොට අපිට හමු වෙන සුවිශේෂීම සාක්ෂි සටහන් කර තබා තිබෙන්නේ හලාවතම පුත්‍රයෙක් තමයි. ඒ තමයි අපේ හලාවත රදගුරු පදවියේ ප්‍රථම රදගුරුතුමා වුණු අතියුතුම් එඩ්මන් පීරිස් නිර්මල මරියනිකායක රදගුරුතුමා. උන්වහන්සේ ශ්‍රේෂ්ඨ ඉතිහාසඥයෙක්, ගවේෂකයෙක්, භාෂා ගණනාවක් කතා කරපු, ලියපු ලේඛන කලාවට දායක වුණු කෙනෙක්. උන්වහන්සේ පුද්ගලිකවම පෘතුගාලයේත්, ඒ වගේම ලන්ඩනයේත්, ඒ වගේම වතිකානයේත් මේ කියන කෞතුකාගාර සහ ලේඛනාරක්ෂකාගාරවල තිබුණු පැරණි කියවිලි හදාරලා තමයි මේ කියන ඉතිහාස කරුණු ඉදිරිපත් කර තිබෙන්නේ. එතුමා ඉතිහාසඥයෙක් නිසා එතුමා විසින් ලියන ලද ග්‍රන්ථවල මේවා පිළිබඳ පැහැදිලිව සටහන් වෙනවා. මම පුද්ගලිකව විශ්වාස කරනවා අපි හුදු ජනප්‍රවාද අතිශයෝක්ති හැටියට
උලුප්පා දක්වනවට වඩා මෙවැනි ඉතිහාසඥයින්ගේ ලේඛන සහ ලියවුණු සහ ඒ අය සටහන් කර තබා ඇති සාක්ෂි මත පදනම්ව කතා කරන එක හොඳයි කියලා. ඒ අනුව මම ඔබ විසින් අසපු ප්‍රශ්නෙට පිවිසෙන්නම්. මේ ප්‍රතිමාව කාර්මේල් දේවමාතාන් වහන්සේගේ ප්‍රතිමාව කියලා අපි කියන්නේ ඇයි කියන එක. ඒ කාර්මේල් දේවමාතා ප්‍රතිමාව කියලා කියන්න සාධක කීපයක් ගැන අතිඋතුම් එඩ්මන් පීරිස් රදගුරුතුමාත් කතා කරනවා. ඒ වගේම පසු කාලීනව මේ පිළිබඳව ගවේෂණය කරපු බොහෝ දෙනෙක් ඒ ගැන සටහන් කරනවා. ඒ අනුව ලංකාවට කාර්මේල් දේවමාතා බැතිය ලංකාවට සහ ආසියාවට කාර්මේල් දේවමාතා බැතිය පෘතුගීසි යුගයේ ආවාදෝ කියා අපිට සැකයක් තිබෙනවා. නමුත් ඒ පිළිබඳව පෘතුගීසි යුගයෙන් පස්සේ අපිට හම්බෙන පැහැදිලිම සාක්ෂිය තමයි ලංකාවට ක්‍රිස්තු වර්ෂ 1687 දී පැමිණෙන ශුදෝ ජුසේවාස් මුනිතුමා. උන්වහන්සේ තමයි කාර්මේල් පැවිදි පන්තියේ මේ කියන අධ්‍යාත්මය ගිහියන් අතර ප්‍රචලිතව තිබීම පිළිබඳව එක්තරා සාධකයක් සාක්ෂියක්. එතුමා ජීවත් වුණු ඉන්දියාවේ ගෝවේ සංකෝලේ කියන ග්‍රාමයේ තමන්ගේ හැදී වැඩුණු ගම්පියසේ ගමේ පල්ලියේ කාර්මේල් සමිතියේ සමාජිකයෙක් කියලා උන්වහන්සේව හඳුන්වනවා. ඒ කියන්නේ උන්වහන්සේ කාර්මේල් හවුලට ඒ වගේ නෑකමක් තියෙනවා. එතකොට උන්වහන්සේගේ අනුගාමික උන්වහන්සේත් එක්ක ආපු සහචර කණ්ඩායම ධර්මදූත කණ්ඩායමේ අති ගෞරවනීය ජාකෝමි ගොන්සාල්වෙස් පියතුමත් මේ කියන කාර්මේල් හවුලේ සමාජිකත්වයේ ගත් කෙනෙක් හැටියට හඳුන්වන්න පුළුවන්. ඒ වගේම ගොන්සාල්වෙස් පියතුමාගේ කාලයේ එතුමා විසින් රචනා කරපු බොහෝ ග්‍රන්ථවල කාර්මේල් දේවමාතා බැතිය ගැන සටහන් වෙනවා. එතකොට මේ ලන්දේසි පීඩනය කාලේ මුහුදුබඩ පළාත්වල ජීවත් වුණු ක්‍රිස්තියානින්ට පීඩනයක් එල්ල වෙනකොට ඒ අයගේ දේවස්ථාන සහ ඒ අය ජීවත් වුණු පරිසරයේ තිබිච්ච සුවිශේෂී වැදගත් ශුද්ධ වස්තු ඒ ස්ථානවලින් අරගෙන වනගත වුණා කියලා සඳහන් වෙනවා. ඒවා සංගවා තැබුවා කියලා සඳහන් වෙනවා. එතකොට මේ අපි කතා කරන මේ හලාවත පරිශුද්ධ කාර්මේල් දේවමාතා ආසන දේව මැදුරේ තැන්පත් කර තිබෙන මේ ඓතිහාසික ප්‍රාතිහාර්යාත්මක ප්‍රතිමාව හලාවතට ආවේ කම්මල ප්‍රදේශයෙන් කියලා සටහන් කරන්න සඳහන් කරන්න සාක්ෂියක් හලාවත මේ මීසම ආශ්‍රිතව ගායනා කළ ඉපැරණි ගීතිකාවක සඳහන් වෙනවා. කම්මල සිට මේ ප්‍රතිමාව මේ හලාවතට වැඩම කළා කියලා. ඒ ගීතිකාවට අනුව මේ කියන ප්‍රතිමාව හලාවත ප්‍රදේශයට පැමිණුනේ මෙන්න මේ පිළිවෙලටයි කියලා කියනවා. කිරුණ දිලි වස්ත්‍රාලංකාරී පද්ම පාද සැලි සෝම සාන්ත මරි ඇද්ද මේ ඔබට වැඩි ජයසන්ත මරියේ තද්දිමු දිමිත්ත කම්මල වෙල පිරියේ. මේ කියන්නේ ඇත්තටම කාර්මේල් දේවමාතාවන් වහන්සේගේ ප්‍රතිමාව කම්මල ඉඳලා මෙහෙට වැඩම කරද්දී ජනතාව ඔබතුමියට මේ දක්වපු ගෞරවය ඇතිද ප්‍රමාණවත්ද මේ වගේ සුවිශේෂී ප්‍රතිමාවකට ඔබතුමියට මේ ජනතාවගෙන් ලැබුණු හරසර ප්‍රමාණවත්ද කියලා අහනවා වගේ ගීතිකාවක්. එතකොට මේ අනුව අපිට පැහැදිලි වෙනවා අර පන්නెලීමට ගිය කාන්තාවට හමුුනේ මේ කම්මල සිට ක්‍රිස්තියානින් විසින් රැගෙනවිත් මේ වනලැහැබක සංගවා තැබූ ඊට අවුරුදු ගානකට පෙර වෙන්න පුළුවන් සංගවා තැබූ ප්‍රතිමාවයි කියලා. එය තමයි පිටිපන වීදියේ ඔය කියන පල්ලිය මුල්ල පල්ලිය මිදුල කියන ප්‍රදේශයේ කුඩා දෙව් මැදුරක මුලින්ම තැන්පත් කරලා ඊට පස්සේ දෙව් මැදුර විශාල වෙනවා. ඊට පස්සේ තමයි මේ ප්‍රතිමාව
අපිට මේ හලාවතට වැඩම කළේ කියලා. තවත් සුවිශේෂී කරුණක් මේ හලාවත ක්‍රිස්තු වර්ෂ 1747 වගේ කාලෙදී හලාවත විසූ පඬිවරයෙක් මිහිඳු කුල සූරිය ගේබ්‍රියල් ප්‍රනාන්දු කියන මේ පඬිවරයා විසින් රචනා කරපු රජතුන් කට්ටුව නාඩගමේ සින්දුවක මේ කියන ගීතිකාවක නැත්නම් මේ කොටසක ගායන කොටසක සඳහන් වෙනවා කම්මල කාර්මේල් දේවමාතාන් වහන්සේගේ ප්‍රතිමාව සම්බන්ධව. මොකක්ද සඳහන් වෙන්නේ? සලාපුරේ කර්මු විමනටා කියලා වචනයක් තියෙනවා. ඒ කියන්නේ මේ ගායකයා ආරාධනා කරනවා අපි යමු සලාපුරේ කර්මු විමනටා. කර්මු විමනටා කියලා කියන්නේ කාර්මේල් විමානය නැත්තම් විමන එහෙම නැත්තම් කාර්මේල් මන්දිරයට කියලා. ඒින් අදහස් වෙන්නේ හලාවත පරිශුද්ධ කාර්මේල් දේවමාතා දෙව් විමනට අපි යමු කියන එක. එතකොට ඔය කියන පල්ලිය මුල්ලේ හලාවත පිටිපන වීදියේ තිබුණු පල්ලියට තමයි මේ යන් කියලා 1747 නාඩගමේ සඳහන් වෙන්නේ. ඔන්න ඔය නිමිත්ත ඔය කියන සාධකයේ මුල් කරගෙන තමයි අපි කියන්නේ මේ ප්‍රතිමාව කාර්මේල් දේවමාතාවන් වහන්සේගේ ප්‍රතිමාවක් කියලා. ඔබ වහන්සේ අර්ථ දක්වපු විදිහට 1747 විකාශ වූ ඒ නාඩගමෙත් කර්ම විමනටා කියලා තියෙනවා. එතකොට අපිට අනිවාර්යෙන් ත්‍රිව වෙනවා හලාවත මේ ප්‍රතිමාව ආශ්‍රිත කතාවලින් කාර්මේල් දේවමාතාවගේ ප්‍රතිමාවක් සහ මේ ආසන දේවමැදුර කාර්මේල් දේවමාතාවන්ට කැප කරලා තියෙන්නේ ඇයි කියලා. ඉතින් අපි ලෑස්ති ඊළඟ කතාංගයෙන් මේ කාර්මේල් දේවමාතා වහන්සේගේ ප්‍රතිමාවේ සිදු ප්‍රාතිහාර්යයන් සහ ඒ පිළිබඳව තවදුරටත් සාකච්ඡා කරන්නට. අද දවසේදී මේ කතාංගයට සහභාගී වුණාට ඔබ වහන්සේගේ දැනුම අපිත් සමග බෙදාගත්තාට බොහොමත්ම ස්තුතියි පියාණනි. ඒ වගේම මේක නරඹන ඔබටත් මා ඉතාමත් ආදරයෙන් ආරාධනා කරනවා අපේ මෙතෙක් කළ කතාංග සියලුම දේ නරඹන්න ඒ අන් අය සමග බෙදා ගන්න. ඒ වගේම අපේ YouTube channel එක subscribe කරන්න. අපේ Facebook පිටුව තියෙනවා නිල Facebook පිටුව. ඊට අමතරව Instagram පිටුව තිබෙනවා. ඊට අමතරව නිල TikTok ජාලය තිබෙනවා. ඉතින් ඒ සෑම සමග සම්බන්ධ වී සිටින්න ඊළඟ කතාංගයෙන් අපි අනිවාර්යෙන් හම්බෙමු. පියතුමනි ඔබ වහන්සේට ජේසු පිහිටයි. ජේසු පිහිටයි.